අද මේ සුන්දර උදෑසන දිරිගැන්මට සුද්ධ වචන තුළ මොහොතක් ගත කිරීමට පළමුවෙනි පනත දෙසට සිත යොමු කරමු. නික්මයාම 20 වෙනි පරිච්ඡේදයේ 3, 4, 5 පදවල එය මෙසේ සඳහන් වේ. එනම් මා ඇර අන් දිව්‍යවරුන් තට ඇතුව නොසිටුව කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් සාදා නොගනුව ඊට নমස්කාර නොකරව සේවය නොකරව. දෙවන් වහන්සේ අපට පවසන්නේ තමන්ට පමණක් සැබෑ ආදරය සහ භක්තිය ලබා දිය යුතු බවයි. වෙනත් දෙවිවරුන්ට හෝ රූපවලට වැඳුම් පිදුම් කිරීම දෙවන් වහන්සේගේ ආදරයට පටහැනි බව උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා. ජීවිතේ ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ දෙවන් වහන්සේටමය. ලෞකික ආශාවන්ට වඩා දෙවන් වහන්සේට මුල් තැන දිය යුතු බව යේසුස් වහන්සේ පැවසුසේක. උන්වහන්සේ වදාළේ දෙවන් වහන්සේගේ රාජ්‍ය සහ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පළමුව ස්වයන්නයි වදාළසේක. වැඩිදුරටත් උන්වහන්සේ වදාළේ කිසියෙකුට ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කළ නොහැකි බවයි. ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කිරීම වෛරයට හෝ පක්ෂපාතිත්වයේ ගැටුම් වලට තුඩු දෙන්නේය. ඔබට දෙවන් වහන්සේට සහ ධනයට, තනතුරට හෝ ලෞකික දේවල්ට හෝ සේවය කළ නොහැක. එම ක්‍රියා මෙලව රැවටිලිකාරයා වූ සාතන්ට සේවය කිරීමක් වන්නේය. පක්ෂපාතිත්වය දෙවන් වහන්සේට පමණක් අයත් බව යේසුස් සමුදානෝ අවධාරණය කළසේක. ඔබේ සාමාගේ පක්ෂපාතිත්වය ජීවමාන වූ දෙවන් වහන්සේට පුද කිරීමට යේසුස් සමුදානෝ නිරතුරුවම ආශිර්වාද කරනසේක්වා. ආමේන්.